කරන්න ඕනේ. නැත්තම් ඒ සීතලට හැම එකක්ම මෙරිලා යනවා. මේ තියෙන මගේ මුකුණු වෙන පාත්තිය. ඒකත් මට හොඳින් සාර්ථකව කරගන්න පුළුවන් වුණා. මේ තියෙන කලින් අවුරුදුවල හිටවපු මේ වර්ග මම හිතන්නේ මේ වර්ග 5ක් 6ක් වගේ මම හිටවලා තියෙනවා. ඒ හැම එකම වගේ සාර්ථකව වෙවිලා තියෙනවා. ලංකාවෙන් කියන පොළොම් මෑ, හැවරි මෑ, එතකොට රතු පාට මෑ, කොළ පාට දිග මෑ, ඒ වගේ හැම එකක්ම වගේ මං සාර්ථකව මේ හිටවලා තියෙනවා. මේ අවුරුද්දේත් ඉතින් වැඩිපුර මම මේ වර්ග තමයි හිටවන්න යන්නේ. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් කැමතිනේ. ඉතින් හොක්කයිඩෝ වල ඉන්න ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ පාර මේ වර්ග ටිකක් වැඩිපුර හිටවන්න යන්නේ. මේ තියෙන ජපානයේදී මං ගත්ත වම්බුටු වර්ගයක්. ඒක අමුමිරිස් කරල් වගේ ටිකක් දිගයි හීනි. ඉතින් මං කැමති මේ වගේ වැරයිටිස් වලට. මේ ඔයාලට පේන වම්බුටු වර්ගේ මම ලංකාවෙන් ගෙනාපු එක කොළ පාට. ඒක හැබැයි මං ඒකේ රසට නම් එච්චර කැමති නැහැ. මේ අවුරුද්දේ මං ඒක හිටවන්නේ නැහැ. මේ අවුරුද්දේ හිටවන්නේ අර ලේනයිරි කියන එක දම් පාට. ඒක නම් ගොඩක් ඉතින් රසයි. සාමාන්‍ය ලංකාවේ තියෙන වර්ගනේ. මං හිතන්නේ මම වම්බුටු වර්ගත් 7ක් 8ක් විතර හිටවලා තියෙනවා. ඒකේ පාට, එතකොට ෂේප් එක, ඒකේ ප්‍රමාණය, එකින් එකට වෙනස් ඒවා. ඒ වලින් හැබැයි ගොඩක් මං කැමති ලංකාවෙන් ගෙනාපු එකට, යලේනයිරි කියන එකට. ජපානයෙන් ගන්න තියෙන කොමන් එක තමයි මෙන්න මේ වලට පේන්නේ. මෙන්න මේකේ පොඩි එක තමයි මං කියන්නේ ලේනයිරි කියන එක. ඒක ගොඩක් රසයි. මේ සුදු පාට වම්බුටු එක නම් එච්චර රස නැහැ. ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් තමයි මම මේ වැඩේත් කරන්නේ. හැබැයි මම මේකට ගොඩාක් ආසයි. මහන්සියෙන් හිටවන මේ වගේ පළවලින් ලැබෙන ඵලදාව දැක්කට පස්සේ හිතට දැනෙන ලොකු සතුටක්. ඒ මානසික
බීට්රූට් නම් හැම අවුරුද්දෙම වගේ මම හිතවනවා. මොකද බීට්රූට් වලට ජපානයෙන් අපිට ගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි ඒ වලටත් ලොකු සාත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට පැල කරලා අපිට පළදාව ගන්න පුළුවන්. මේවලට වගේම මං ගොඩක් ආස කරන එළවලුවක් තමා මේ කරවිල. කරවිල නම් මං හැම එකම ජපානයෙන් තමා ගන්නෙ පැල. ඒවා ඇටවලින් නම් නෙමෙයි මං හිටව ගන්නෙ. ඇටවලින් හිටවන්න ගියොත් කාලේ ටිකක් යනවා වැඩි. සාමාන්‍යයෙන් කරවිල ගස්වල කරවිල එන්න ගත්තම දිගටම එනවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් එහෙම එනකොට අපිට ඒක වැඩි. මම එතකොට කරන්නේ ඒවා විසික් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් චූටි පෙතිවලට කපලා හීනි පෙතිවලට කපලා ඒක අවුවේ දාලා වේලලා පැකට් කරලා තියාගන්නවා. එතකොට අපිට කරවිල ගන්න නැති කාලෙක ඒ වේලපු ඒවා පැකට් වලින් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොමද මගේ වගාව හොඳයි නේද?